සුබම සුබ දවසක් වේවා ආදරණීය යාළුවෝ හැමෝටම. අද මම මේ වීඩියෝ එකෙන් ගේන්නේ මම මගේ විදිහට හදාගත්තු කිරිකොස් කරි එක ගැන චූටි වීඩියෝ එකක්. මුලින්ම මම කොස් ටික සුද්ධ කරලා අලු ටිකක් දාලා කොස් ඇට ටික කලා ගත්තා. ඊට පස්සේ හොඳට සෝදලා ලිපේ තියාගත්තා. කොස් ඇට ටික ලිපේ තියාගෙන ඉවර වෙලා කොස් ටික කපන්න පටන් ගත්තා. කොස් ඇට ටික ඉස්සෙල්ලම තැම්බෙන්න තිබ්බේ කොස් ඇට ටිකක් තැම්බෙන්න වෙලා යනවනේ. කොස් මදුළු තැම්බෙන්න එච්චර වෙලා යන්නේ නැහැ. ඒක නිසා. කොස් ඇට ටික නම් හොඳට තැම්බිලා. මම කොස් ඇට එකටම මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ කුඩු, ලුණු කුඩු, මිරිස් කඩලක්, කුරුඳු පොඩි කෑල්ලක්, රම්පෙ ටිකක්, පරිපිංචා වලින් ටිකක් දාලා ඒකට උඩින් කොස් ටික දාගන්න. මේ මං හදන විදිහනේ. තව සමහර අය මිරිස් දාන්නේ නැතිවත් හදනවා. එහෙමත් රසට ඇති. කොස් කොහොම හැදුවත් රසයිනේ. ඒත් මං හදන්නේ මේ විදිහට. බතුත් එක්ක කන්නත් පුළුවන්. රොටි, පාන් එක කන්නත් මේ විදිහට හරිම රසයි. අද අපි කිරිකොස් එක්ක කන්න උණු පාන් ගත්තා. අපේ ගේ ළඟ බේකරියක් තියෙනවනේ. බතුත් තියුවා. මොන දේ කෑවත් අපේ දොන්ලා දෙන්නට වත් කන්නත් ඕනේ. දැන් බේකරි ටික දාලා වහලා ටිකක් වෙලා දැම්බෙන්න තියෙනවා. දැන් නම් කොස් ටික දැම්බිලා. මේ කොස් ඉක්මනට දැම්බෙනවා. දැන් ටිකක් කලවම් කරගන්නවා. මේ වෙනකොට මුළු ගේම සුවඳයි. කොස් ටික හොඳට තැම්බෙලා හින්දා මම දැන් මිටි කිරි ටිකත් එකතු කරනවා. මිටි කිරි ටික දාලා වහන්නේ නැහැ. වැහුවොත් තැම්බිලා වැඩි වෙන්නත් පුළුවන්. කිරි ටික උතුරලා යන්නත් පුළුවන්. ටිකක් වෙලා හැඳිකා ගන්න ඕනේ. එතකොට තමයි කොස් ටිකයි කිරි ටිකයි හොඳට පවලම් වෙන්නේ. දැන් නම් කිරි ටිකත් හොඳට රත් වෙලා කොස් ටිකත් හොඳට තැම්බිලා. මෙහෙම කිරි වැඩි වගේ පෙනුනට කොස් එක නිවෙනකොට ටිකක් හයි වෙනවා. ඒක නිසා කිරි ටිකක් වැඩිපුර දාගත්තට කමන්නේ. දැන් ඉතින් කොස් ටික තෙල් ටිකක් දාලා ටෙම්පරාදු කරගන්න ඕනේ. තෙල් දැම්මේ නැතත් කමක් නැහැ. මෙහෙමත් රසයි. ඒ වුණාට අබ ටිකක් මිරිස් කරල් ටිකක් දාලා ටෙම්පරාදු කරහපුවම ගොඩාක් රසයි. තාච්චියක් ලිපේ තියලා තාච්චිය රත් වුණාම තෙල් ටිකක් දාලා ඒකට අබ ටිකක් පුපුරන්න දාගන්න. ඊට පස්සේ චූටියට කපාගත්ත රතු ලුණු ගෙඩි දෙක තුනකුයි සුදු ලුණු පික් දෙක තුනකුයි දාගන්නවා. ලුණු ටික බැදීගෙන එනකොට පොඩිවට කපාගත්ත මිරිස් කරල් 3-4කුයි කරපිංචා ටිකකුයි දාගන්නවා. කරපිංචා සුදු ලුණු රතු ලුණු බැදෙද්දී හරි සුවඳයි. කොස් එකට දාපුවම කොස් එකට අමුතු සුවඳක් වගේම හොඳ රසයකුත් ගන්න පුළුවන්. ඊට පස්සේ තෙල් එක බාගන්න චුට්ටකට කලින් උල්හාල් ඇට ටිකක් දාගන්නවා තෙල් එකට. මේ වෙද්දි සුවඳ සුවඳයි. සුවඳෙද්දි නිකම්ම බඩගිනි වෙනවා. දැන් තෙල් ටික කොස් එකට දාලා හොඳට කලවම් කරනවා. කිරිකොස් මාළුව හදාගන්න අමාරුයි කියලා හිතුනට හරි ඉක්මනට හදාගන්න පුළුවන්. කොස් කියන්නේ රස වගේම ගුණ කෑමක්. දැන් ඉතින් හදලා ඉවරයි.
කන්න තමයි තියෙන්නේ. මේ වීඩියෝ එක බලන ඔයාලත් මේ මං හදපු විදිහට හදලා බලන්නකෝ. ඉතින් අදට ගිහින් ආයෙමත් ඉක්මනට වෙන්න. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.